සුබ සන්ධ්‍යාවක් හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා හිතනවා. හැමෝටම හිතනවානේ. right. එහෙනම් අද අපි ෆ්‍රී පන්තිය පටන් ගමු. මොකද අපි මෙච්චර කාලයක් අපේ මිඩ්ලන්ඩ් බතික් ගෲප් එක හරහා අපි ওই කට්ටියට නොමිලේ දැනුම ලබා දුන්නා. මෙච්චර කාලයක් කවුරුත් දන්නේ නැහැ. නේද? එතකොට අපි මේක ඇත්තටම තවත් පුළුල් කරන්න හේතුවා හැම ඉරිදාවකම ওই කට්ටියට නොමිලේ බතික් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කට්ටියට නොමිලේ බතික් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කට්ටියට මේ බතික් ගැන දැනුම වැඩි කරගන්න දැනුම ලබා දෙන්න අපි හිතුවා හැම ඉරිදාවකම හවස 7ට ඇවිල්ලා. එතකොට ඔය කට්ටියට ලයිව් මම මේ විදිහට ඇවිල්ලා හැම ඉරිදාවකම අලුත් පාඩමක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා බතික් සම්බන්ධව. ඉතින් මේ වෙනකොට ගොඩක් පිරිසක් ඉන්නවා බතික් කරන්න ගිහිල්ලා එක එක තැන් වලට ගිහිල්ලා බතික් කරගන්න බැරුව අසරණ වෙච්ච කට්ටිය. මේක අපේ ගෲප් එකේ කතා කරද්දි තේරෙනව නේද? ඒ වගේම තමයි සමහර කට්ටිය ඉන්නවා අලුතින්ම බතික් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කට්ටිය. ඉතින් මේ කට්ටියට හරි දැනුමක් ලබා දෙන්න. බතික් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි ටයි ඇන්ඩ් ඩයි එකක් කරන එක, Java එකක් කරන එක, වැක්ස් බතික් එකක් කරනවා කියන එක නෙමෙයි බතික් කියන්නේ. එහෙම නැත්නම් රෙද්දකට ඉටි ටිකක් දාලා ඉවර වෙලා ඩයි කරනවා කියන එක නෙමෙයි බතික් කියන්නේ කියන එක පිළිබඳව ඔය කට්ටියට හරි දැනුමක් ලබා දෙන්න තමයි මේ ක්ලාස් එක අපි දාන්න හිතුවේ. එතකොට මේ ක්ලාස් එකට ඕනෙම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ, ගාස්තු අය කිරීමක් කරන්නේ නැහැ. මොකද මේක ඇත්තටම අපි කරන්න හිතුවේ බතික් කලාවට ආදරය කරන ඔයාලට අපි මාරම ආදරේ. හරි? මොකද බතික් කලාවට ආදරය කරන ඔයාලා තමයි බතික් කලාව ඉස්සරහට රැගෙන යන්නේ. මොකද මේක බතික් කලාව මුදල් හොයන උල්පතක් කරගෙන ඉන්න කට්ටියට බතික් කලාව ඉස්සරහට ගෙන යන්න අමාරුයි. මොකද ව්‍යාපාරයක් විදිහට හිතලා අද මම බතික් ඉගෙන ගන්නවා හෙට වෙද්දි මම ලක්ෂ ගණන් හොයනවා කියන මානසිකත්වයෙන් ඉන්න කට්ටිය තමයි ගොඩක් වෙලාවට බතික් කරන්න ගිහිල්ලා මේ වෙනකොටත් බතික් ව්‍යාපාරය තුලින් ඈත් වෙලා ඉන්නේ. හරි? එහෙමත් නැත්නම් සමහර කට්ටිය ඉන්නවා මම බතික් ඉගෙනගෙන හෙට අනිද්දා වෙද්දි මෙහෙම වාහන ගන්නවා කියන බලාපොරොත්තු තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ශනිකව මුදල් හොයන්න ගිහිල්ලා මොකද කරන්නේ මේ බතික් ව්‍යාපාරයත් නන්නත්තර කරලා ඒ කට්ටියත් යන්නේ නමන් නැතුව මේ බතික් ව්‍යාපාරය හොඳ නෑ කියන තැනට පත් වෙනවා. හැබැයි දැනටමත් අපේ ලංකාව ගත්තොත් ලංකාවේ ගොඩාක් ක්වොලිටි එක අඩු ප්‍රොඩක්ට් මාකට් එකට එන්න පටන් අරගෙන තියෙනවා. මේකත් එක්ක සමහර අයගේ විශ්වාස යම් මට්ටමකට බතික් පිළිබඳව තියෙන විශ්වාස බිඳ වැටිලා තියෙනවා. සමහර කට්ටිය කියනවා මෙහෙම නැහැ කියලා. නමුත් එහෙම වෙච්ච අවස්ථා ප්‍රායෝගිකව බතික් කරන ඔයාලා අත්දැකලා තියෙනවා කියලා මම හිතනවා. හරි. ඒ නිසා තමයි මේ බතික් කියන දේ හරියට උගන්වන්න පියවරෙන් පියවර පොඩ ඔය කට්ටියට උගන්වන්න අපි නොමිලේම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ ඇඩ්වාන්ස් පන්තියේ යන අතරතුර තමයි අපි මේ පන්තියත් නොමිලේ ඔය කට්ටියට කරගෙන යන්නේ. මොකද කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් එයාට යම් කිසි දැනුමක් ලබා දීලා තිබ්බොත් එහෙම එයා අමාරුවේ වැටෙන්නේ නැතුව හරියාකාරව මේ බතික් එක කරගෙන යන්න එයාගේ පවුලට ශක්තියක් වෙන්න ආර්ථිකයට ශක්තියක් කරගන්න මේක උදව් වෙයි කියලා හිතන නිසා. හරි. එහෙනම් අපි බතික් කියන්නේ මොකක්ද කියන තැනින්ම පටන් ගමු. ඇත්තටම බතික් කියන්නේ මොකක්ද? හරි. බතික් කියලා කියන්නේ අපි හිතනවා රෙද්දකට ඉටි ටිකක් දාලා ඩයි ටිකක් දානවා කියන එක තමයි බතික් කියන්නේ කියලා. ඇත්තටම මේකට එහා ගිය කලාකෘතියක් තමයි මේ බතික් කියලා කියන්නේ. හරි? මේක බතික් ව්‍යාපාරයක් විදිහට ඔයාලා දකින්න යන්න එපා. කිසිම අවස්ථාවක බතික් ඉගෙන ගන්න මොහොතේදී ඔයාලා දකින්න ඕනේ මේක බතික් කලාකෘතියක් ඉගෙන ගන්නවා කියන දේ තැන ඉඳන්. හරි? එතකොට ඔයාලට හරියට මේ බතික් ටික ඉගෙන ගන්න පුළුවන්. එතකොට බතික් කියන කලාව තුළ ගොඩාක් අය හිතන දෙයක් තමයි රෙද්දකට සායම් පෙඟවීම කියන තැන ඉඳන් මේක තමයි බතික් කියන්නේ. ඉටි ටිකක් දැම්ම ඩයි ටිකක් දැම්ම නැහැ. ඇත්තටම බතික් වල ඊට එහා ගිය තාක්ෂණික ක්‍රමවේදයන් ගොඩක් තියෙනවා. ඉටි දාන විදි, ඊළඟට ඩයි දාන විදි, ඊළඟට මේකේ ක්‍රැක් එක හදන විදිහ, ක්‍රැක් කරන විදි, ඊළඟට ෂේඩ් කලර්ස් ගන්න විදි, මෙන්න මේ විදිහ ගොඩාක් තාක්ෂණික ක්‍රම පැත්තෙන් තියෙනවා. දැන් ගොඩක් මේ ළඟදී වෛරල් වෙච්ච එකක් තමයි මම දැනගත්ත. මොකද ගොඩාක් අයට බැරි වෙලා තිබ්බා ඩාර්ක් කලර් එකකට මොකක්ද ලයිට් කලර් වලින් ක්‍රැක් එකක් යවන්නේ කොහොමද කියලා
ලොකු ප්‍රශ්නයක් තිබ්බා. නමුත් අර හොඳට බතික් කරන පරණ බතික් කරන කට්ටිය මේක ඉතාමත්ම හොඳට කරගෙන ගියා. ඉතින් ඒ කට්ටියගේ නිර්මාණ දැක්කහම මේ අලුත් පරම්පරාවේ කට්ටිය හිතනවා කොහොමද මේ දේවල් කරන්න කියලා. මොකද දැන් අලුත් පරම්පරාවේ ගොඩාක් කට්ටිය රාමුවකට කොට වෙලා ඉන්නවා රියැක්ටිව් ඩයි කියන රාමුව ඇතුලේ විතරක්. සමහරක් අය රියැක්ටිව් ඇට් නැප්තෝල් කියන ඩයි වර්ග තුනම ඉගෙන ගන්නවා. නමුත් ගොඩාක් පිරිසක මේ රියැක්ටිව් ඩයි කියන තැන රැඳිලා ඉන්නවා. මොකද මේ ඩයි එක ඉතාමත්ම පහසුවෙන්, ඒ කියන්නේ අපි කියන්නේ හරියට මේ ඩයි එක ඉගෙන ගත්තොත් පුංචි ළමයෙකුට උනත් බතික් කරන්න පුළුවන් මට්ටමකට මේ ඩයි එක ඩිවලොප් කරලා තියෙනවා. ඉතින් මේ පහසුකම් එක්ක ගොඩාක් අය රියැක්ටිව් ඩයි පැත්තට නැඹුරු වෙලා ඉන්නවා. එතකොට අනිත් තාක්ෂණික ක්‍රමවේදයන් මේ කට්ටියගෙන් මග ඇරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ තාක්ෂණික එක්ක මිශ්‍ර වුණු දෙයක් තමයි බතික් කියලා කියන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට අපේ බතික් ඉගෙන ගන්න යන තවත් අය කරන වැරදි ගොඩාක් තියෙනවා. ඉතින් මේවත් අපි එකින් එක කතා කරමු. අද අපි කතා කරමු ඔය කට්ටියට මුලින්ම බතික් කරන්න ඔයාලා රෙද්දක් තෝරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. හරි? එතකොට බතික් කරන්න ගන්න රෙද්දක තියෙන්න ඕනි ගුණාංග මොනවද? හරි? කියන එක තමයි පළවෙනියට කතා කරන්නේ. right. එතකොට දැන් අපේ අය කියන්නකො බලන්න මොකක්ද බතික් කරන්න ගන්න රෙද්දක තියෙන්න ඕනි ගුණාංග. හරි. 100% කොටන් රෙද්දක් වෙන්න ඕනි. එන්න කතාවක්. right. 100% කොටන්. හරි. ඊළඟට මොකද්ද? හරි. මට පේන්නේ මෙසේජ් දාන්න එපානේ. ඔය කට්ටිය මෙසේජ් දාන්න එපා. එතකොට මෙසේජ් වලින් මට කියවන්න මෙසේජ් ටික කියව තමයි ඉන්න වෙන්නේ. හරි? right. ඔව් කොටන් කියන එකම තමයි කපුරෙද්ද කියන්නේ. හරි? right. එතකොට මං අහන ප්‍රශ්නේ තමයි බතික් කරන්න ගන්න රෙදි කොටන්ම වෙන්න ඕනේද? කොටන් නොවන රෙදි වල බතික් කරන්නේ නැද්ද? කොටන් නොවන රෙදි වල බතික් කරනවා නේද? එහෙනම් මේ 100% කොටන් එහෙම නැත්නම් මේ 100% කපු කියන රාමුව ඇතුලේ ඉඳගෙන ඔයාලා බතික් ඉගෙන ගන්න යනවා නම් අන්න එතන පුංචි වැරද්දක් ඔය කට්ටිය කරනවා. එහෙනම් ඔය කට්ටිය ඉගෙන ගන්න නැවත වර්ණ ගැන්වීම සඳහා සූදානම් කරපු රෙද්දක් තියෙනවා නම් අන්න ඒ රෙද්ද තුල බතික් කරන්න පුළුවන්. හරි. හැබැයි මේක නැවත වර්ණ ගැන්වීම සඳහා සූදානම් කළ රෙද්දක් කියන තැන ඉඳන් තවත් අපි විද්‍යාත්මක කාරණා කිහිපයක් සලකා බලනවා. හරි. මේ රෙද්දට ඩයි එක උරනවද? ඩයි උරන කොච්චර percentage එකක් උරනවද? හරි. ඒකෙන් අපිට දෙන color එකේ brightness එක කොච්චරද? මේ දේවල් ගොඩක් දේවල් අපිට බලන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය අපි තේරුම් ගන්න අපි උගන්වන්න පහසුවට කියනවා 100% කොටන් වෙච්ච එහෙමත් නැත්නම් කපු රෙද්දක් මේ බතික් සඳහා යොදා ගන්න කියලා. හැබැයි මම පන්තියේදී උගන්වන්නේ නැවත වර්ණ ගැන්වීම සඳහා සූදානම් කළ රෙද්දක් බතික් සඳහා භාවිතා කරන්න කියන තැන තමයි මම නම් ඉන්නේ. සමහරලාට එක එක්කනාගේ විවිධ මධ්‍යමතාන්තර යන්න පුළුවන්. හරි? right. ඊළඟට මේ රෙද්ද අපි මොකද කරන්නේ? මේ රෙද්ද මොකද කරන්නේ? රෙද්ද පෙර සූදානම් කරගන්න ඕනි. බතික් එකක් කරන්න කලින් රෙද්ද පෙර සූදානම් කරගන්න ඕනි. මෙතනදිත් රෙද්දේ ගුණාංගයක් ගැන අපි බලනවා. මේ රෙද්ද පෙර සූදානම් කරන එක මොකක්ද? right. මොකද ඩයි ඇබ්සෝබ් වෙන එක අපි දැන් බලනවනේ. කොහොමද ඩයි ඇබ්සෝබ් වෙන්නනේ නැවත වර්ණ ගන්නවන්න කියන්නේ. ඩයි ඇබ්සෝබ් වෙන්නම තමයි රෙද්ද හදලා තියෙන්නේ. right. හරි. ඔව්. මොකක්ද? තාම ආවේ නැහැ. මෙහෙමයි. ඔය කට්ටිය මේ ෆ්‍රී ක්ලාස් එක දීලා තියෙද්දි කතා කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට ඕනෙම කෙනෙකුට කතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. අපිට උත්තර දෙන්න පුළුවන් සීමාව ඇතුලේ ෆ්‍රී ක්ලාස් එකේ උත්තර දෙන්න පුළුවන් සීමාව ඇතුලේ දෙන්න. හරි? එතකොට ඔය කට්ටියට රෙසිපි නොදෙනවා කියලාත් නැහැ. හරි? රෙසිපි දෙනවා. ෆ්‍රී ක්ලාස් එකෙත් රෙසිපි දෙනවා. හැබැයි ඇඩ්වාන්ස් ක්ලාස් එකේ දෙන රෙසිපි හැම එකක්ම ෆ්‍රී ක්ලාස් එකේ දෙනවා කියලා නීතියකුත් නැහැ. හරි.
නැවත නැවත වර්ණ ගැන්වීම සඳහා සූදානම් කළ රෙද්දා. මේ රෙද්ද වැදගත්ම කාරණය තමයි ඔය කට්ටිය දැන් අලුත් අවුරුද්දට එහෙම ඇඳුම් ගන්න ගියාම හරි දැන් ඇඳුම් අරන් ඇවිල්ලා හේදුවම මොකද වෙන්නේ? රෙද්ද කොට වෙනවා නේද? සමහර කට්ටිය ඇඳන් එනවා ටිකක් ඇඟට ෆිට වෙන්න වගේ ඇඳුමක් අරන් එනවා මේක මොකද වෙන්නේ? ගෙදර ගෙනල්ලා හේදුවාම අඳින්න බැරි තත්ත්වයට පත් වෙනවා නේද? හරි. සමහර සායවල් එහෙම ගෙනාවහම කකුලේ දිගට තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? විලුඹටත් වඩා උඩට එනවා සාය. right. එතකොට මෙන්න මේකට අපි කියනවා රෙදිවල හැකිලීම කියලා. එතකොට දැන් අපි කස්ටමර් කෙනෙකුට හිතන්නකො අපි රෙද්දක් ගනාම දැන් කස්ටමර් කෙනෙක් අපිට ඕඩර් එකක් දාලා තියෙනවා ගවුමක. දැන් ගවුම් වගේ දේවල් අපි බතික් කරන්න ගද්දි ගොඩක් වෙලාවට කරන්නේ ගවුමේ පපනවා නේද? ඇඳුම කපලා ඉවර ඒක තමයි අපි ඩිසයින් එක දාන්නේ. දාලා ඉවර වෙලා අපි ඔක්කොම කරලා ඉවර වෙලා මේක මෙහුම් වලට යවනවා. ඉතින් ඒ process එක මම ඔය කට්ටියට ඉස්සරහට කියලා දෙන්නම්. කොයි තැන් වලින්ද ඔලොක් එක ගහන්නේ, කොයි තැන් වලින්ද මේ මෙහුම් යොදන්න ඕනි. මේ කාරණා ටික අපි පස්සේ කතා කරමු. දැන් මූලික පියවරවල් වලදී අපි කියා ගන්නවා ඇඳුම කපලා ඉවරලා මේක ඉටි කරලා ඉවරලා ඩයි කරලා රෙද්ද මහන්න යවනවා. right. එතකොට දැන් අපි මේ රෙද්ද ගෙනල්ලා රෙද්ද පෙරසෝදානම් කරන්නේ නැතුව හරි රෙද්ද පෙරසෝදානම් කරන්නේ නැතුව අපි කපනවා අර කස්ටමර්ගේ සයිස් එකට ඇඳුම කපලා ඉවර වෙලා අපි මේ ඩයි දාලා ඊට පස්සේ මේක තම්බලා ඉටි ඉවත් කරලා රෙද්ද මහලා කස්ටමර්ට දුන්නට පස්සේ කස්ටමර්ට අඳින්න බැරි වෙනවා. ඇයි මේ රෙද්දේ පුංචි ඇකිලීමක් එනවා. ඒ ඇකිලීමත් එක්ක අපි ඒ වාසිය අල්ලලා තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? කස්ටමර්ට අඳින්න බෑ. එතකොට මේක අපේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ද? නැහැ. ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැහැ. එතකොට අපිට ලොස්ට් එකක්. හරි අපි පාඩුවක් විඳ ගන්න ඕනේ. ඇයි මේක කස්ටමර්ට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි ආයෙ ටිකක් ලොකුවට එකක් කරන්න ඕනේ. නැත්තම් අපේ ගොඩාක් බතික් කරන කට්ටිය කියන දෙයක් තමයි අනේ මේ සුවාගේ ගත්ත මෙෂර්මන්ට් වලටම තමයි ඔක මහලා තියෙන්නේ. ඔයා මහත් වෙලා ඉතින් මං ඒකට මොකද කරන්නේ කියලා. දැන් ඔය සමහර කට්ටිය ඉන්නව නේද? ඇයි ඔයාලා ගත්තේ ඒ කඩින් නෙවෙයිද ඩයි ටික? එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. එහෙම කියන තැන් තියනවා නේද? අන්න ඒ වගේම තමයි මෙතනදී කස්ටමර්ව අපිට අමාරුවේ දාන්න බෑනේ. අපි අමාරුවේ වැටෙන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ රෙද්ද හරියට පෙර සෝදානම් කරගන්න ඕනි. එතකොට ඔය කට්ටිය දැනගන්න ඕනි දෙයක් තමයි කොටන් රෙදි පෙර සෝදානම් කරන්නේ කොහොමද? විස්කෝස් රෙද්දක් පෙර සෝදානම් කරන්නේ කොහොමද? සිංගල් ජර්සි රෙද්දක් පෙර සෝදානම් කරන්නේ කොහොමද? මේ රෙදි හැදිලා තියෙන නූල් වර්ග එක එක ආකාරයි. එතකොට ඒ කට්ටියට යොදන්න ඕනේ රසායනික ක්‍රමවේදයන් එක එක ආකාරයි. එතකොට මේ පෙර සූදානම් කිරීම තුළින් අපිට හම්බ වෙන තවත් වාසි කිහිපයක් තියෙනවා. මොනවද මේ වාසි? right. රෙද්දක් පෙර සූදානම් කිරීමෙන් අපිට හම්බ වෙන වාසි තමයි අපි රෙද්දට දාන ඩයි එකේ බ්‍රයිට්නස් එක කලර් එක වැඩි කරගන්න පුළුවන්. දැන් ඔය කට්ටියට ඉස්සරහදී මම පන්තියේදී කියලා දෙන්නම් ඔය කට්ටියට ප්‍රායෝගිකවත් පෙන්නනවා. දැන් අපි Java කරද්දී දැන් ඔය කට්ටිය Java කරන රෙසිපි තියෙනවා. දැන් සමහර අය බතික් ඉගෙනගෙන තියෙනවා නේද? විවිධ තැන් වලින් විවිධ ගුරුවරුන්ගෙන් බතික් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ ඔයාලා ඉගෙනගත්ත රෙසිපිය රෙද්ද පෙර සූදානම් කරන ට්‍රීට්මන්ට් කරන ක්‍රම පහක් තියෙනවා ප්‍රධානම Java වලදී. හරි Java වලදී ක්‍රම පහක් තියෙනවා. එතකොට මේ ක්‍රම පහ යටතේම දැන් අපි හිතන්නකෝ හදාගත්තා ඩයි මිශ්‍රණයක් කියලා. මේ ඩයි මිශ්‍රණය මම කියනවා yellow 4GL. හරි yellow 4GL. හරි එතකොට මේ yellow 4GL එක දැන් ගොඩක් අය බයයි tie and dye වලට දාන්නත් බයයි Java වලට දාන්නත් බයයි නේද? හැටි ගහනවා කියලා. right එතකොට මේ රෙදි පෙර සූදානම් කරන ක්‍රම පහටම අපි එක එක විදි වලට ක්‍රම පහක් මොකද රෙදි කෑලි පහක් ක්‍රම පහකට රෙදි පෙර සූදානම් කරගෙන මේ yellow 4GL එක එකම ඩයි එක දානවා. එකම ඩයි එක දාද්දී මේ කට්ටියකින් ලැබෙන ප්‍රතිචාර එකට එකක් වෙනස්. මේ පළවෙනි ක්‍රමයට පෙර සූදානම් කරපු රෙද්දෙන පාට නෙමෙයි දෙවෙනි ක්‍රමයට පෙර සූදානම් කරපු රෙද්දෙන් එන්නේ. තුන්වෙනියට පෙර සූදානම් කරපු රෙද්දෙන් එන්නේ ඊට වඩා වෙනස්.
4 වෙනියට කරපු එකෙන් එන්නේ ඊටත් වඩා වෙනස් එකක්. 5න් එන්නේ ඊටත් වඩා වෙනස් එකක්. එතකොට මේකේ ස්ථායීතාවය ගත්තොත් ඩයි එකේ ස්ථායීතාවය දැන් මේකේ Java එකක් නේ මම ගත්තේ. හරි. එතකොට මේකේ ස්ථායීතාවයට සමාන නැහැ මේකවත් ස්ථායීතාවයන් එකිනෙකට වෙනස් වෙනවා. දැන් ගොඩාක් අය Java කරාම ඔය කට්ටිය දන්නවා මොකද්ද? Java කරන රෙද්ද සම්පූර්ණයෙන් සුදු රෙද්දක් තියාගන්න ඕනි කියන්නකො බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එක සුදු තියාගන්න ඕන නම් අපේ කට්ටිය කරන ලේසිම ක්‍රමය මොකක්ද? අපේ අය කරන ලේසිම ක්‍රමේ මේක නම් රෙද්ද. හරි. මේක නම් අපේ මෝස්තරය මම නිකන් අඳින්නේ. right. මේක නම් මෝස්තරය. right. මේක නම් Java කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාටට තියාගන්න ඕන නම් අපේ ගොඩාක් අය කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉටි කරනවා නේද? බෑග්ග්‍රවුන්ඩ් එක ඉටි කරනවා. බෑග්ග්‍රවුන්ඩ් එක ඉටි කරනවා කියන්නේ ඔය කට්ටියට අමතර වියදමක්. හරි අමතර වියදමක්. මොකද කාලය යනවා, වැක්ස් එක යනවා. right. එහෙමත් නැත්නම් අපි මේකේ හරියට රෙද්ද ට්‍රීට්මන්ට් කරන්න මේ දේවල් ටික හරියට දන්නවා නම් මොකද කරන්නේ? මෙන්න මේ අවුට්ලයින් ටික විතරයි ළමයා ඉටි කරගන්නේ. මේ අවුට්ලයින් ටික ක්‍රැක් වෙයි කියලා බයක් තියෙනවා නම් අනේ මේක පුළුවන් සෙන්ටිමීටර එක විතර හරි මිලිමීටර 10ක විතර කියන්නේ සෙන්ටිමීටර එක විතර පළලට මේක අවුට්ලයින් එක දාගත්තට කමක් නැහැ. බයයි නම් හරි බයයි නම් විතරක්. හරි මේක අවුට්ලයින් එක දාගත්තට කමක් නැහැ. right මෙහෙම මිලිමීටර 10ක ඔන්න අවුට්ලයින් එකක් දාගන්නවා ඉටිවට. right මොකද මේකට මෙතන තියෙන මේ සියුම් රේඛාව කැඩිලා ඩයි ටික එළියට එයි කියලා. ඩයි ටික එළියට එයි කියලා බයට තමයි මේක දාගන්නේ. හරි. right ඊට පස්සේ අපි මේකට Java එක කරනවා හරියට දැන් ඔයාලා ඔය පාවිච්චි කරන වතුර මිලිලීටර් 600 ඔන්න ඔය රෙසිපි එක උනත් ගැටලුවක් නැහැ. මොකද රෙද්දට හරි ට්‍රීට්මන්ට් එක කරන්න. මෙන්න මේක පෙර සූදානම් කරන්න ඕන. හරි මේ මල හරියට පෙර සූදානම් කරන්න ඕන. මෙන්න මේ විදිහට අපි ට්‍රීට්මන්ට් එක කරනවා. හරි ඉස්සරහදී අපි මේ ට්‍රීට්මන්ට් ගැන කතා කරමු. මේ පෙර සූදානම් කිරීමේ වැදගත්කම කියලා දෙන්නේ. හරි මේකේ ට්‍රීට්මන්ට් එක කරලා ඉවර වෙලා අපි Java එක කරලා පැය 4කින් විතර මේක හොදනවා. මේක උඩට වතුර දාලා හොදනවා. හරි වතුර දාලා හේතුවාට පස්සේ ඇත්තටම මේකේ ඩයි එක එළියට යන්නේ නැහැ. හරි මේක හොදද්දී අපි හොදන්නේ තිරස් අතර තියාගෙන නෙමෙයි නිර්මාණයේ තිරස් අතර තියාගෙන. හොදලා මේකට බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එක යන්නේ නැහැ. හරි ක්‍රමයට රෙද්ද පෙර සූදානම් කරලා වාගේ ට්‍රීට්මන්ට් එක කරනවා. හරි දැන් මේක අපිට හොයාගන්න පුළුවන් ගොඩාක් වෙලාවට මේ බෑග්ග්‍රවුන්ඩ් එකට කලර්ස් ගිහිල්ලා මෙන්න මේක වැරදි මෙතඩ් එකකට කරපු එකක් කියලා හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. කොහොමද හොයාගන්න ලේසි? දැන් අපි මෝස්තරයක් කරා කියන්නකො. මගේ පන්තියේ ළමයිත් කරනවා. හරි මේක මගේ පන්තියේ ළමයිත් කරන දෙයක්. මෙතනින් ඉටි ටිකක් බිඳලා හරි බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එක ගියා. නැත්තම් හොදද්දි බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එක ගියා. හරි හොදද්දි බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එක ගියා. දැන් සුදු පාට තියාගන්නත් ඕනේ. මාර්ක් කරන්න දෙයක් නැහැ. හරි දැන් කරන්නේ මොකද? බෑග්ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ මේ කට්ටිය මේකට කළු දානවා. කරලයිනි බෑග්ග්‍රවුන්ඩ් එකේ දැන් තියෙන පාට මොකද වෙන්නේ? වැහිලා. ඔන්න Java එක හරි ලස්සනට ඉස්මතු වෙලා පේනවා කළු පාටින්. අපි හිතනවා දැන් බතික් ගැන දන්නේ නැති කෙනෙක් හිතනවා ලස්සනයි මේකෙන් මේ නිර්මාණය ඉස්මතු කරන්න තමයි මෙයා කළු දාලා තියෙන්නේ කියලා. ඇත්තටම කතාව මෙයාට ඕනේ උනේ සුදු පාට පසුබිම. මෙයා කරපු ක්‍රමයේ වැරදුනා. ඩයි එක ගියා පසුබිමට කළු පාට දාලා පසුබිම වැහුවා. හරි දැන් සමහර කට්ටිය මේකෙදි කරන දෙයක් තියෙනවා Java කරන්න බය කට්ටිය. හරි හරියට Java එක කරන්න බය කට්ටිය මොකද දන්නවද කරන්නේ? මේ Java එක කරලා ඉවරලා වැක්ස් කරනවා. වැක්ස් කරලා කළු පාට දාලම හොදන්නෙත් නැහැ. හරි කළු පාට දානවා. මෙන්න මෙහෙම කරන වෙලාවවල
ඔය කට්ටිය දැකලා තියෙනවා. හරි. දකින්නවත් ඇති. දැන් ඔය කට්ටිය මේවා ප්‍රායෝගිකව කරනවා. හරි. මේ දේවල් ඔය කට්ටිය ප්‍රායෝගිකව කරනවා. ඒ නිසා තමයි මම මේ දේ මෙහෙම කියන්නේ. හරි. ආයේ එහෙම කරන්න යන්න එපා. මොකද ඔය කට්ටියට සුදු පසුබිම ඕන නම් Java එක රෙද්ද හරියට පෙර සූදානම් කරන්න. රෙද්ද හරියට පෙර සූදානම් කරොත් පසුබිම ලස්සනට සුදු පාටට තියෙනවා. හරි. මේවා ඔය කට්ටියට ප්‍රැක්ටිකලි මම ක්ලාස් එකේදී ඔය කට්ටියට කරලත් පෙන්නනවා. හරි. එතකොට රෙදි පෙර සූදානම් කිරීම වල වැදගත්ම කාරණයක් තමයි ඔන්න ඔය කාරණා. ඉතින් මේ රෙදි පෙර සූදානම් කරන ක්‍රම එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි කීපයක්ම තියෙනවා. හරි. ඒක අපි ඒ රෙදි වර්ගය අනුව දැනගන්න ඕනේ. දැන් ගත්තොත් එහෙම ලේස් පත් රෙදි වල බතික් කරන කට්ටිය ඉන්නවද? බයයිනේ. right. ඇයි බය? පිටි එක අයින් කරන්න බෑ. right. පිටි අයින් කරන්න බෑ නෙමෙයි. මෙයා ට්‍රීට්මන්ට් එක කරලා නැහැ. හරි. ලේස් කොටන් රෙද්ද හරි හොඳට බතික් කරන්න පුළුවන් එකක්. ගවුන් රෙදි එහෙම කරන්න සුපිරි. නේද? හොඳම ප්‍රොඩක්ට් එකක්. හැබැයි ඔයාලා ඇයි ලේස් කොටන් රෙද්ද අල්ලන්නේ නැත්තේ? ඔයාලා දන්නේ ලේස් කොටන් රෙද්ද ට්‍රීට්මන්ට් කරන්න ගන්න කෙමිකල් ටික මොනවද? කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ? ඊට පස්සේ කොහොමද මේකට ඩයි එක දාන්න ඕනි කියන තැන. දැන් ඔයාලා නිකම්ම රෙද්ද අරගෙන ඉටි කරලා ඉවර වෙලා මේක ඩයි කරලා මේක දානවා උණු වතුරට. දැම්පහම මේක ගිහිල්ලා රෙද්දේ අල්ලනවා. නේද? රෙද්දේ අල්ලනවා ඉටි ටික. ඒ ඇයි? අපි ට්‍රීට්මන්ට් එක කරලා නැහැ. රෙද්දට. ට්‍රීට්මන්ට් එක කරපු නැති හින්දා ඒ රෙද්දේ තියෙන පික්සර් එක මොකද කරන්නේ? මේ ඉටි ටික අල්ල ගන්නවා. අන්න ඒකයි මේකට හේතුව. එහෙනම් මේ රෙදි පෙර සූදානම් කිරීම ඔයකට කොච්චර වැදගත්ද කියලා තේරෙන්නේ නැති දැන්. ඔය කට්ටියගේ නිෂ්පාදන මොකද වෙන්නේ? ඩිෆෙක්ට් එකක් නොවේ. අපතේ නොයවා හරියට ඒක එකම පාර කරගන්න. ඊට පස්සේ කාලය ඊළඟට මුදල් නාස්ති නොකර දැන් අපිට එක ප්‍රොසෙස් එකකින් සමහර දේවල් සිද්ධ කරගන්න පුළුවන් ප්‍රොසෙස් ගොඩකට යන්න ඕනේ. හරි. ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ඔය කට්ටියට එළියට ගන්න. ඩිෆෙක්ට් එකකින් තොරව දෝෂයකින් තොර ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න. මේ දේවල් කරන්න නම් ඔයාලා රෙදි පෙර සූදානම් කළ යුතුමයි. හරි. එතකොට මේ රෙදි තෝරගන්න දැන් ගොඩාක් වෙලාවට අපි කරන දෙයක් තමයි පුරුදු වෙද්දි බ්ලූ ලයින් වගේ රෙද්දක් ගන්නවා නේ. බ්ලූ ලයින් වගේ දක් ගන්නවා. මේක මම නම් කියන්නේ බතික් කරන්න පුරුදු වෙන ළමේ කවදාවත් ඔය රෙද්දට විතරක් වහල් වෙලා කරන්න එපා. මේකෙන් විතරක් ඉගෙන ගන්න යන්න එපා. හරි. ඔයා ඉගෙන ගද්දි දැන් මගේ ක්ලාස් එකට එද්දි මම කියන්නේ රෙදි වර්ග 4ක් 5ක් අරන් එන්න. 20 කොස් අරන් එන්න. මම කවදාවත් කියන්නේ නැහැ ක්ලාස් එකට ළමයෙකුට මේ රෙද්ද අරන් එන්න කියලා. ඇයි ඒකේ පාට අරගෙන පෙන්නලා වැඩක් නැහැ. ළමයාට හැම රෙදි වර්ගයකම පාට ගන්න ක්ලාස් එක ඇතුළතදීම පුරුදු කරන්න ඕනේ. හරි. ඒක නිසා තමයි මම කියන්නේ ඔය කට්ටිය එද්දි රෙදි වර්ග කීපයක් අරන් එන්න. රෙද්දක් අරන් එන්න එපා. එහෙම ඇවිල්ලා වැඩක් නැහැ කියන එක. right. ඉතින් මෙන්න මේ විදිහට රෙදි පෙර සූදානම් කිරීමේ කාරණා ටික තියෙනවා. අපි බලමු මේකේ තව දුරටත් රෙදි පෙර සූදානම් කිරීම තුළින් ඔය කට්ටියට මොන වගේ වාසිද ලබා ගන්න පුළුවන් කියලා. හරි. එතකොට හරි. එතකොට දැන් අපි රෙදි පෙර සූදානම් කිරීම ටික හරියට කරගෙන ගිහිල්ලා ඉස්සරහ process එකේදී මේ දේවල් ටික හරි කොයි විදිහටද හරි එහෙනම් අපි ඊළඟ පන්තියේදී මේ රෙදි පෙර සූදානම් කරන ක්‍රමවේදයන් ගැන තවදුරටත් ඉගෙන ගමු.